ආයුබෝවන් දුවේ පුතේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගණන භාග ගණන. බිනුල් තමා සතුව තිබූ මුදලින් 9න් 4ක් ඔහුගේ මිතුර කෝෂයාට ලබා දෙයි. ඉන්පසු බිනුල් ඔහු ළඟ ඉතිරි වූ මුදලින් 5න් 2ක් වැය කොට පොතක් මිලදී ගනී. එතකොට මේ භාග ගණන මේ විදිහට මේ එකම රටාවකට තමයි භාග ගණන් එන්නේ. මේ ගණන හොඳට තේරුම් ගත්තොත් ඔයාලට ඔයාලගේ විභාගෙට එන ගණන ලේසියෙන්ම හදන්න පුළුවන්. එතන මේ බිනුල් කියන කෙනා සතුව තමයි මුදල තියෙන්නේ. එතකොට බිනුල් සතුව තිබූ මුදලින් 9න් 4ක් තමයි එයාගේ මිතුර කෝෂයාට ලබා දෙන්නේ. මම ඒ විස්තරය මේ විදිහට ලිව්වා. මේ බිනුල් ගාව තමයි සම්පූර්ණ මුදලම තිබුණේ. ඒ මුදලෙන් 9න් 4ක් තමයි ෂෙහාරට දෙන්නේ. එතකොට පළවෙනි කොටසේ අහන්නේ ෂෙහාරට දුන් පසු බිනුල් ළඟ ඉතිරි මුදල ඔහු සතු මුදලින් කවර භාගයක්ද කියලා. එතකොට මෙන්න මේකයි හොයන්න තියෙන්නේ. එහෙනම් බිනුල් ගාව තිබුණේ 9න් 9ක මුදලක්. බිනුල් ගාවනේ සම්පූර්ණ මුදල තිබුණේ. එතකොට බිනුල් ගාව තිබුණා 9න් 9ක්. එහෙනම් ඉතිරි මුදලේ කොටස තමයි භාගයක් විදිහට අහන්නේ. එතකොට 9න් 4ක් ෂෙහාරට දුන්නට පස්සේ ඉතිරි වෙන මුදල හොයන්න තියෙන්නේ 9න් 9න් අඩු කරන්න ඕනේ 9න් 4ක්. භාග සංඛ්‍යා අඩු කිරීමකදී පොදු හරය විදියට හරය සමාන කරගන්න ඕනේ. මෙතන හරය සමාන නිසා පොදු හරය 9 ලවය අඩු කරන්න පුළුවන්. දැන් 9 අඩු කිරීම 4 9න් 5යි. එතකොට බිනුල් ළඟ ඉතිරි වන මුදල 9න් 5ක කොටසක්. ඊගාව කොටසේ අහන්නේ පොතක් මිලදී ගැනීම සඳහා බිනුල් වැය කළ මුදල මුළු මුදලින් කවර භාගයක්ද කියලා. දැන් අපි මෙන්න මේ ආපහු මේ වාක්‍ය බලමු. ෂෙහාරට ලබා දුන් දෙයි. ඉන්පසු බිනුල් ළඟ ඔහු ළඟ ඉතිරි වූ මුදලින් 5න් 2ක්. ඔහු ළඟ ඉතිරි වූ මුදලින් 5න් 2ක් වැය කොට. ඉතිරි වූ මුදලින් කියන්නේ දැන් අපි ඉතිරි වූ මුදල හෙව්වා 9න් 5ක කොටසක් කියලා. අන්නේ 9න් 5ක කොටසින් තමයි 5න් 2ක් වැය කරලා පොතක් මිලදී ගන්නෙ. අන්න ඒක තමයි මේ දෙවෙනි කොටසේ අහන්නේ පොතක් මිලදී ගැනීමට බිනුල් වැය කළ මුදල මුළු මුදලින් කවර භාගයක්ද කියලා. භාගයක් විදිහට තමයි අහන්නේ. ඒ ගාන මේ විදිහට හදන්නේ ඉතිරි මුදලේ කොටස 9න් 5යි කියලා අපි පළවෙනි කොටස හොයාගත්තා. ඉතිරියෙන් 5න් 2ක් තමයි පොතක් ගැනීමට වැය කරන්නේ. ඉතිරියෙන් කියලා කියන්නේ 9න් 5න්. ඒතකොට මෙන්න මෙතන අල්නායන්න දාගන්න ඕනි. මෙතන තියෙන ඉතිරියෙන්. අන්න එතනින් තමයි මේ භාග ගණනේ මේ කොටස හදන්නේ. ඉතිරියෙන් කියනකොට 9න් 5න් 2ක්. එතකොට ඔයාලා දන්නවා අල්නායන්නෙන් කියන්නේ ගුණ කිරීමක්. එතකොට 9න් 5 ගුණ කිරීම 5න් 2. ඊළඟට මෙතන සුළු කිරීම කරන්න තියෙන්නේ. මෙතන 1 වරක් 2 2යි. 1 වරක් 2 2යි. ඉර උඩට 2යි. ඉර යටට 9යි. එතකොට පොතක් ගැනීමට වැය කළ මුදල 9න් 2ක කොටසක්. තුන්වෙනි කොටසේ අහන්නේ ෂෙහාරට දුන් මුදල හා පොතක් මිලදී ගැනීමට වැය කළ මුළු මුදල බිනුල් සතු මුදලින් කවර භාගයක්ද? ෂෙහාරට දුන් කොටස 9න් 4යි. පොතක් මිලදී ගැනීමට අපි හොයාගත්ත 9න් 2යි කියලා. එහෙනම් වැය කළ මුළු මුදල භාගයක් විදියට බැලුවොත් මෙතන 9න් 4ට එකතු කරන්න ඕනේ පොතක් මිලදී ගැනීමට වැය කළ කොටස 9න් 2ක්. ඒක මේ විදියට ලිව්වා. ෂෙහාරට 9න් 4 එකතු කිරීම පොතක් ගැනීමට 9න් 2යි පොදු හරය සමානයි. එහෙනම් ලවය එකතු කරන්න පුළුවන්. එහෙනම් 4යි 2යි 6යි. එතකොට 9න් 6ක කොටසක් බිනුල් වැය කළා තියෙනවා. අවසාන කොටස අවසානයේ බිනුල් ළඟ ඉතිරි වූ මුදල රුපියල් 250ක් නම් ඔහු ළඟ තිබූ මුළු මුදල. දැන් අපිට හොයාගන්න වෙනවා බිනුල් ළඟ ඉතිරි වන මුදලේ කොටස. අන්නේ කොටස තමයි රුපියල් 250ට සමාන වෙන්නේ. එතකොට මෙතන අපි හොයාගත්තා බිනුල්ගෙන් ෂෙහාරට පොතක් ගැනීමටයි වියදම් වූ කොටස 9න් 6ක් කියලා. එහෙනම් දැන් බිනුල් ළඟ ඉතිරි වෙන කොටස හොයන්න පුළුවන්. සම්පූර්ණ මුදල 9න් 9යි. ෂෙහාරට දුන් කොටසයි පොතක් ගැනීමටයි 9න් 6ක් වැය වුණාම ඉතිරි වෙන කොටස පොදු හරය සමානයි 9යි. 9න් 6ක් අඩු කරාම 3යි. එතකොට මෙන්න මේ 9න් 3 කියන කොටස තමයි රුපියල් 250ට සමාන කරන්න ඕනේ. එතකොට මේ වගේ කොටසක් හදන්නේ 9න් 3 සමානයි රුපියල් 250යි. දැන් අපිට 9න් එකක් හොයාගමු. 9න් එකක් බලන්න 250 3ෙන් බෙදන්න ඕනේ. ඊළඟට අපිට 9න් 9ක් තමයි හොයාගන්න ඕනේ. මේකේ අහන්නේ මුළු මුදල. එහෙනම් ආපහු 9ෙන් ගුණ කරන්න ඕනේ. අපිට මේ විදිහට ලියන්න පුළුවන් 3ෙන් බෙදලා එන භාගය එන මුදල
ආපහු 9න් ගුණ කරන්න ඕන. දෙපැත්තම 9න් ගුණ කරාම මේ පැත්තට එනවා 9න් 9ක් ඒ කියන්නේ මුල මුදල. මේ පැත්තේ අපිට සුළු කරන්න පුළුවන්. මේ 3ට මේ 9 සුළු කරන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. 250 3න් ගුණ කරාම රුපියල් 750යි. එහෙනම් මුළු මුදල සමානයි රුපියල් 750යි. එතකොට මේ විදිහට අපිට භාග ගණන මේ දීලා තියෙන A කොටසේ භාග ගණන හදලා ඉවර කරන්න පුළුවන්. ඊළඟට අපි B කොටස ඉක්මනින් බලමු. දැන් මේ දීලා තියෙනවා භාග සංඛ්‍යාවක්. මෙතන බෙදීමක් තියෙනවා. මෙතන එකතු කිරීමක් තියෙනවා. මේ දීලා තියෙන සියලුම සංඛ්‍යා ටික මිශ්‍ර සංඛ්‍යා. එතකොට මේ මිශ්‍ර සංඛ්‍යා මේ අවස්ථාවේදී විෂම භාග කරගන්න වෙනවා. ඒ වගේම බොඩ්මස් නීතියට අනුව මුලින්ම සුළු කරන්න ඕනි බෙදීම ඊළඟට තමයි එකතු කිරීම කරන්න ඕනි. මෙතනදී මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්නේ මෙතන හරය 2යි දෙවරක් 1 2යි ඒ 2 ඒ එන සංඛ්‍යාවට ලවය එකතු කරන්න. එතකොට මෙතන එන්නේ 3 බෙදීම 2. බෙදීමේ ලකුණ 4 වරක් 2 8යි 8ට 3ක් එකතු කරාම 11යි 11 බෙදීම 4. ඊළඟට එකතු කිරීම 2 බෙදීම 5. උන් ওই විදිහට ලියා ගන්න දෙවෙනි පේජය. ඊළඟට බෙදීමක් සුළු කිරීමේදී බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා. ඊළඟට තියෙන භාගය පරස්පරය විදියට ලියනවා. එහෙනම් 3 බෙදීම 2 ගුණ කරන්නේ පරස්පරයෙන්. එහෙනම් පරස්පරය කියලා කියන්නේ ඉර උඩ ඉර යට මාරු කරලා ලියන්න. ඉර උඩට 4 ලියන්න, ඉර යටට 11 ලියන්න. ධන 5න් 2. දැන් මෙතනදී මෙන්න මේ එකතු කිරීම කරන්නේ පස්සේ මුලින්ම කරන්නේ මෙන්න මේ ගුණ කිරීම. අපිට මෙතන සුළු කිරීමක් කරන්න පුළුවන් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ඊළඟට ගුණ කරන්න ලවයෙන් ගුණ කරන්න 3 වරක් 2 6යි. 1 වරක් 11 11යි. 11න් 6 එකතු කිරීම 2 බෙදීම 5. ඊළඟට මෙතනදී දැන් මෙතන භාග සංඛ්‍යා එකතු කිරීමක් තියෙන්නේ. එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී හරය සමාන කරගන්න ඕනේ. මෙතනදී අපිට ගන්න වෙන්නේ 11 වරක් 5 55 තමයි හදාගන්න වෙන්නේ. එහෙනම් මෙන්න මේ පැත්තේ භාගය ඉර උඩයි ඉර යටයි 5න් ගුණ කරලා තුල්ල භාග හදාගන්න. මේ පැත්තේ භාගය 11න් ගුණ කරලා ඉර උඩයි ඉර යටයි තුල්ල භාග හදාගන්න. එතකොට මෙතනදී ඉර උඩට එනවා 5 වරක් 6 30යි 5 වරක් 11 55යි එකතු කිරීම 2 වරක් 11 22යි 5 වරක් 11 55යි. දැන් හරය සමානයි. අපිට ලවය එකතු කරන්න පුළුවන්. පොදු හරය 55යි ලවය එකතු කරන්න 30 ධන 22 52 බෙදීම 55 කියලා පිළිතුර එනවා.